Super Sandhya Kamotama, and good evening, everyone, and welcome to today's software session on Python for beginners. So, let me introduce our speaker for tonight, Ms. S.M. Tirunagama, who is an experienced technology teacher with 10 plus years of teaching experience in the technology field. She is also skilled in developing innovative lesson plans, fostering students' critical thinking. She also possesses knowledge in software engineering, web design, and database. She is also a holder of a Bachelor of Information Technology degree from the University of Colombo. So please help me welcome Ms. Tirunagama to the spotlight. Over to you, Ms. Tirunagama. Thank you, Jay. මාව ඇහෙනවද? ඔව් එහෙනවා. හරි. Good evening. ජේ කිව්ව විදිහට මම සුරංගී තිරානගම අද දවසේ මේ සෙෂන් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අපි අද දවසේ කතා කරන්න යන්නේ මොන වගේ ටොපික්ස් ගැනද කියලා ඔයාලා මේ වෙනකොටත් අවබෝධයක් ඇති. මොකද ඒ ගැන දැනුවත් වීමක් වෙලා තිබුණ නිසා කොහොමුණත් අපි පොඩක් බලමු. මෙතන අද බිගිනර් කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ මේකට අද සෙෂන් එකට දැන් මේ වෙලාවේදී සම්බන්ධ වුණු කෙනෙක් ඉන්නවා නම් අපි අද මොනවද කතා කරන්න කියලා මුලින් පොඩ්ඩක් පැහැදිලි කරගෙන ඉස්සරහට යමු. හරි. අපි කලින් කතා කරලා තිබුණා වගේ අපි අද දවසේදී කතා කරන්නේ මූලිකවම ප්‍රෝග්‍රෑමින් කියන්නේ මොකක්ද කියන එක. ඒත් එක්කම අපි අද කතා කරනවා මේ Python basics. ඒ කියන්නේ සුහුරුසර වෙතින් ඔයාලා වෙනුවෙන් මේ පෙන්නලා තියෙන එහෙම නැත්නම් ඔයාලා වෙනුවෙන් launch කරන මේ Python basic course එක මොනවාද include වෙන්නේ? ඇයි අපි මේ course එක select කරගන්න ඕනේ වගේ දේවල් තමයි මේක යටතේදී අපි අද කතා කරන්නේ. ඊළඟට අපි අද කතා කරනවා ඔයාගේ IT career path එක ඔයා start කරනවා නම් එහෙම නැත්නම් ඔයා තෝරගන්නව නම් මොන වගේ ශාස්ත්‍රවලදීද ඔයා මේකත් එක්ක ඉස්සරහට යන්න ඕනේ කියන එක. ඒකම තමයි අපි අද දවසේදී අවසාන වශයෙන් කතා කරනවා ඔයාගේ coding journey එක start කරන්න ඔයා මොනවාද ගන්න ඕනේ ඔයාගේ decisions කියන එක. ඉතින් මෙන්න මේ දේවල් එක්ක තමයි අපි අද දවසේදී session එක start කරන්නේ. අපි දැන් බලමු අපි මේකත් එක්ක කොහොමද ඉස්සරහට යන්නේ කියලා. ඉතින් session එක start කරන්න කලින් මට හිතුණා ඔයාලව ටිකක් අඳුර ගන්න ඕනේ කියලා. මෙතනදී ඇත්තටම මම අදහස් කරන්නේ මෙතන ඉන්න ඔයාලා programming knowledge එකක් තියෙන අයද එහෙම නැත්නම් programming knowledge එකක් නැතුව zero levels වලින්ද මෙතනට සම්බන්ධ වෙලා තියෙන කියලා දැනගන්න. ඒත් එක්කම මෙතන students ලා ඉන්නවද employees ලා ඉන්නවද කියන එක තමයි මට දැනගන්න අවශ්‍ය. ඉතින් ඒක නිසා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මට පොඩි message එකක් තියන්න ඔයාලගේ chat එකට. ඔයා student කෙනෙක් නම් S කියන letter එකත් එක්ක ඔයා programming දන්නව නම් yes සහ දන්නේ නැත්නම් no කියන එකත් එක්ක ඔයා employee කෙනෙක් නම් ඒත් ඔයාගේ E කියන letter එකත් එක්ක YON කියන letter එහෙම නැත්නම් yes no කියන words use කරලා මට පොඩි අර පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඔයාලා ඉන්න level එක මොකක්ද කියලා ඒක මම හිතන්නේ මට උදව්වක් වෙයි. පොඩි වෙලාවක් අරගෙන message එකක් තියන්න. හරි. Thank you. හරි. Thank you. මම හිතන්නේ අයිඩියා එකක් ගන්න තමයි මට මේක අවශ්‍ය වුණේ. මම තව එක උදව්වක් ඔයාලගෙන් ඉල්ලනවා. මෙතන ඉන්නවනම් A level ICT කරන දරුවෙක් කවුරු හරි කෙනෙක් අන්න එහෙම ඉන්නවනම් මට පොඩ්ඩක් ආයෙම වතාවක් yes කියලා message එකක් තියන්න. මට බලන්න ඕනේ මෙතන A level ICT කරන students ලා ඉන්නවද කියන එක.
හරි. Thank you. Thank you. අපි එහෙනම් session එක start කරමු. හරි. කලින් අපි කතා කරා වගේ අපි ටොපික්ස් 4ක් යටතේ තමයි අද සෙෂන් එක කතා කරගෙන යන්නේ. සෙෂන් එක ස්ටාර්ට් කරන්න කලින් මම ඔයාලට පොඩි වීඩියෝ එකක් පෙන්නන්නම්. චුට්ටක් මේ වීඩියෝ එක දිහා බලන්න. මේක බලන ගමන් ඔයාලා චුට්ටක් මේ වීඩියෝ එකේ බලන්න. මේකේ right side එකේ තියෙනවා ටෙක්ස්ට් එකක්. එහෙම නැත්නම් program code එකක්. මේ code එක එයා ලියන විදියත් එක්ක ඊට දකුණු පැත්තේ left side එකේ තියෙන ඒ අදාළ ඉන්ටර්ෆේස් එකේ වෙනස්කම් සිද්ධ වෙනවා. ඔයාලා චුට්ටක් මේක බලන්න. එතකොට මම හිතන්නේ ඔයාලට මේ අපි මොනවා ගැනද කතා කරන්න යන්නේ කියන එක ගැන සරල අදහසක් ලබා ගන්න පුළුවන්. එතකොට මම මේ විදිහට ඔයාලට මේක පෙන්වන්න හේතුව තමයි දැන් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති මෙන්න මේ විදිහට කවුරු හරි කෙනෙක් මොන හරි දෙයක් ලියනවා. දැන් මේ ලියන්නේ මොනවාද කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න තමයි ඇත්තටම අපි අද දවසේ සෙෂන් එක මේ විදිහට කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ ලියන එකත් එක්ක මේ තියෙන ඉන්ටර්ෆේස් එකේ යම් යම් වෙනස් වීම් වෙනවා කියලා ඔයාලා දකින්න ඇති. ඒතර දැන් අපි එකිනෙක බලමු මෙන්න මේ කරේ මොකක්ද කියලා අපිට අවබෝධ වෙනකන් අපි චුට්ටක් කතා කරගෙන යමු අද දවසේ අපේ key points ටික. හරි. එතන මුලින්ම අපි කතා කරන්න සූදානම් වෙලා තිබුණේ මේ programming කියන්නේ මොකක්ද කියන එක ගැන. අපි සරලව අහලා තියෙනවා දන්න දෙයක් තමයි කම්පියුටර් එකක් කියලා කියන්නේ human instruction එකකට අනුව ක්‍රියාත්මක වෙන උපකරණයක්. එතකොට අපි තවත් සරලව කිව්වොත් එහෙම අපේ සාමාන්‍යයෙන් තියෙන මොනවා හරි ටාස්ක් එකක් එහෙම නැත්නම් මොනවා හරි වැඩක් පහසු කරගන්න අපි මෙන්න මේ කම්පියුටර්ස් භාවිතා කරනවා. එතකොට මේ කම්පියුටර්ස් ඇතුලේ ඇත්තටම තියෙන්නේ මොනවාද? ඇත්තටම මේ කම්පියුටර්ස් ඇතුලේ රන් වෙන්නේ human කෙනෙක් දීලා තියෙන commands instructions තමයි. එතකොට මේ commands instructions base කරලා තමයි අපි මේ අද දවසේ වෙනකොට ඔයාගේ mobile phone එක වෙන්න පුළුවන් computer එක වෙන්න පුළුවන් මෙන්න මේව පාවිච්චි කරලා අද අපි මොනවා හරි දෙයක් පහසු කරගන්න app එකක් පාවිච්චි කරනවා නම් අන්නේ හැම දෙයක්ම මේ programming base වෙලා තමයි develop වෙලා තියෙන්නේ. එතකොට computer එකක් කියලා කියන්නේ තනියම හිතලා එයාට අවශ්‍ය දෙයක් කරන්න හැකියාවක් නැති දෙයක්. ඉතින් අන්න ඒකත් එක්ක අපි මෙන්න මේ විදියට මේ ප්‍රෝග්‍රෑමින් කරන එක අනිවාර්ය දෙයක්. ඉතින් මම මේක ඔයාලට තවත් සරල කරලා පෙන්නන්න. දැන් මෙතන තියෙනවා මෙන්න මේ විදියට කම්පියුටර් එකක්. ඒකම මෙතන මම අරගෙන තියෙනවා මොබයිල් ඇප් එකක්. එතකොට මට දැනගන්න පුළුවන්ද ඔයාලට මම ඇහෙනවද කියලා? ඔව් හරි thank you. එතකොට මේ තියෙන කම්පියුටර් එකක්. එතකොට මෙතන තියෙනවා තවත් පැත්තකින් ගත්තොත් එහෙම අපිට මොබයිල් එකක දකින්න තියෙන ඉන්ටර්ෆේස් එකක්. එතකොට මෙන්න මේ විදියට අපි කම්පියුටර් එකක් වෙන්න පුළුවන්, මේ මොබයිල් එකක් වෙන්න පුළුවන්. මෙන්න මේවල රන් වෙන මේ ඇප්ලිකේෂන්ස් එහෙම නැත්නම් ඇප්ස් වගේ දේවල් සරලව ප්‍රෝග්‍රෑමින් විදියට සලකනවා. මේ හැම දෙයක්ම වගේ ප්‍රෝග්‍රෑම් එකක් බේස් වෙලා තමයි ඩෙවලොප් වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදියට ප්‍රෝග්‍රෑම් එකක් ඩෙවලොප් වෙනකොට මේකේ තියෙනවා යම් ස්ටෙප්ස්. උදාහරණයක් විදියට අපි කම්පියුටර් එකකට ගියාට පස්සේ අපි ස්ටාර්ට් බටන් එක උඩ ක්ලික් කරාට පස්සේ ඒකට අදාළ ස්ටාර්ට් මෙනු එක අපිට ලැබෙන්න ඕනේ. ඒකම අපිට මෙනු එක ක්ලෝස් කරන්න ඕනේ වෙන වෙලාවෙදී අපි අර ක්ලෝස් බටන් එක ක්ලික් කරාම ඒ අදාළ මෙනු එක ක්ලෝස් වෙන්න ඕනේ. එතකොට මොබයිල් ෆෝන් එක ගත්තාමත් එහෙමයි අපි ඇප් එකක් උඩ ක්ලික් කරාම මේ ඇප් එක ඕපන් වෙන්න ඕනේ. ඒත් එක්කම ඒ අදාළ ටාස්ක් ටික ඒ විදිහට සිද්ධ වෙන්න ඕනේ. එතකොට කම්පියුටර්ස් වල එහෙම නැත්නම් මොබයිල්ස් ඇප් වල මේ හැම එකේම භාවිතා කරන software අපි සාමාන්‍ය භාවිතයේදී මෙන්න මේ විදිහට කැටගරයිස් කරගන්නවා system applications කියලා.
එතන මේ සිස්ටම් software එකක් කියලා කියන්නේ අර අපි භාවිතා කරන device එක මොකක් වුණත් අන්නේ device එකට අපි user කෙනෙක් ගිහිල්ලා ඒ device එක භාවිතා කරනකොට ඒ device එක කොහොමද ඒ user ගේ ඒ අදාළ user කරන කාර්යයත් එක්ක එයා react කරන්න ඕනේ කොහොමද කියන එක ඒ අදාළ device එකට පැහැදිලි කරලා දෙන්න භාවිතා කරන software අපි කියනවා system software කියලා. උදාහරණ විදියට හිතන්න අපිට අපි Windows තියෙන ලැප්ටොප් එකක් භාවිතා කරනවා කියලා. එතකොට මේ කම්පියුටර් එකේදී අර ඔපරේටින් සිස්ටම් එක Windows කියන ඔපරේටින් සිස්ටම් එක තිබුණොත් තමයි අපිට මේකේ තියෙන අනිත් ඇප්ලිකේෂන්ස් ටික මේ කම්පියුටර් එකට දාලා වැඩ කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඉන්ස්ටෝල් කරලා වැඩ කරන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි ඔයාගේ මොබයිල් ෆෝන් එකේ ඔයා භාවිතා කරන්නේ Android නම් එතකොට මේ Android කියන එක ඔපරේටින් සිස්ටම් එක ඒකේ ඇතුලේ රන් වෙන්න ඕනේ. ඔයාට අනිත් software එහෙම නැත්නම් අනිත් applications apps ටික download කරගෙන භාවිතා කරන්න. ඉතින් ඔයාලට පැහැදිලි වෙනවා ඇති මෙන්න මේ සිස්ටම් software එකක් කියලා කියන්නේ අර කම්පියුටර් එකකට එයා වැඩ කරන්න ඕනේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න භාවිතා කරන software. මම තව සරල එක්සැම්පල් එකක් කියන්නම්කෝ. මෙන්න මෙතන ඉන්නවා ඔයාලට පේනවා පොඩි බබෙක්. දැන් මෙයා ප්‍රී ස්කූල් එකකට දාන්න තමයි රෙඩි වෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් කරන්න ඕන දෙයක් තමයි බබෙක්ව ප්‍රී ස්කූල් යවන්න කලින් එයාට සාමාන්‍යයෙන් එයා කරන්න ඕනේ මොනවද කියන එක ගෙදරදී කියලා දීලා යවන්න ඕනේ. කියන්නේ එයා කොහොමද ප්‍රී ස්කූල් එකට ගියාම හැසිරෙන්න ඕනේ කියන එක අර එයාට එයාවම කන්ට්‍රෝල් කරගන්න විදිහ අපි කියලා දෙනවා. උදාහරණයක් විදිහට එයාගේ ඩේලි රූටින් වල එයා නිදින වෙලාව, අවදි වෙන වෙලාව, කෑම කන විදිය, එතකොට එයා අනිත් අත් එක්ක සංනිවේදනය කරන විදිය මේ හැමදේම. දැන් සරල උදාහරණයක් විදිහට හිතන්න බබෙක් ඉන්නවා එයා උදේ 9 ඉඳලා දවල් 12 වෙනකන් නිදිනවා. ඒතර ප්‍රී ස්කූල් එක තියෙන්නේ ඒ වෙලාවෙමයි. එතකොට එයාට එතෙන්ට ගියාට පස්සේ ඒ දේ කරන්න බැහැනේ. එතකොට ඒක ටැලි වෙන්නේ නැහැ. එතකොට අන්න ඒ වගේ අපි අර එයාව රෙඩි කරාට පස්සේ එයාට පුළුවන් එතනින් එහාට ප්‍රී ස්කූල් එකේදී එයා තව දුරටත් ඉගෙනගෙන එතනින් එහාට අර සබ්ජෙක්ට් නොලෙජ් එක ප්‍රැක්ටිකල් නොලෙජ් අරගෙන එයාගේ සෙල්ෆ් ස්ටඩි කරන දේවල් කරගන්න. ඉතින් අන්න ඒ වගේ මේ කම්පියුටර් එකකත් එහෙම නැත්නම් අපි භාවිතා කරන ඩිවයිස් එකක එයාට එයා කන්ට්‍රෝල් වෙන විදිය කියලා දෙන්න software වර්ගයක් තියෙනවා. ඉතින් ඒවලට අපි කියනවා system software කියලා. ඊළඟට සරලව අපිට මේ කම්පියුටර් එකක් එහෙම නැත්නම් ඩිවයිස් එකක් පාවිච්චි කරලා මේකෙන් අපිට ඕන වැඩ ටික කරගන්න අපි software භාවිතා කරනවා. මේවට අපි කියනවා application softwares කියලා. එතකොට මේ application software හැම වෙලාවෙම develop වෙන්නේ හැම වෙලාවෙම නිර්මාණය වෙන්නේ පුද්ගල අවශ්‍යතාව කියන්නේ පොදු අවශ්‍යතාව වෙනුවෙන්. ඒ කියන්නේ users ලාගේ අවශ්‍යතාව වෙනුවෙන් තමයි මේව develop වෙන්නේ. දැන් උදාහරණයක් හිතන්නකෝ අපිට Word application එක ගත්තොත් එහෙම මේක අපිට පොදුවේ භාවිතා කරන්න අවශ්‍ය වෙන software එකක්. ඊට පස්සේ අපිට වීඩියෝ එකක් බලන්න නම් player එකක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ වගේ. දැන් මේ application softwares ගත්තමත් මෙතන මූලිකවම අපිට කියන්න පුළුවන් මේවා general purpose එකකට. ඒ කියන්නේ මම අර කලින් කිව්ව පොදුවේ පිරිසකගේ තියෙන ගැටලුවක් දිහා බලලා මෙන්න මේ ගැටලුව විසඳ ගන්න පුළුවන් develop කරලා තියෙන software වලට අපි කියනවා generic software කියලා. ඉතින් මේවා පොදු අවශ්‍යතාව වෙනුවෙන් හදලා තියෙන උදාහරණයක් විදිහට මම අර කලින් කිව්වා වගේම අපි වෙබ් බ්‍රවුසර් එකක් ගත්තොත් මේක අපිට පොදුවේ භාවිතා කරනවා. එතන පොදු අවශ්‍යතාවය. ඊට පස්සේ Microsoft PowerPoint එකක් මෙන්න මේ වගේ දේවල් අපිට සරලව ගන්න පුළුවන්. සලකන්න පුළුවන්. ඊළඟට තව software වර්ගයක් තියෙනවා. මේව ඇත්තටම develop වෙන්නේ special requirement එකකට. ඒ කියන්නේ customer කෙනෙක් එහෙම නැත්නම් company එකක් එයාගේ ආයතනයක් වෙන්න පුළුවන්. එයාලා විශේෂයෙන්ම කියනවා මට මෙන්න මේ මගේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ වෙනුවෙන් මට software එකක් develop කරලා ඕනේ. ඒ කියන්නේ program එකක් ලියලා ඕනේ. අන්න ඒ විදිහට request එකක් කරලා ඒ අදාළ requirement එකට අනුව හදන software වර්ග තියෙනවා. මේවලට අපි කියනවා bespoke software කියලා. එතකොට ගොඩාක් වෙලාවට programming පැත්තේ යන programmers ලා විදිහට ඉදිරියට යන අය ගොඩක් වෙලාවට මේ කියන software වර්ග හැම එකේම වැඩ කරනවා. නමුත් වැඩි හරියක්ම මේ bespoke කියන පැත්තේ තමයි වැඩ කරන්නේ. දැන් මම ඒක ඔයාලට සරලව පැහැදිලි කරන්නම් උදාහරණ කිහිපයකදී.
දැන් හිතන්න මේ තියෙන්නේ සුපර් මාකට් සිස්ටම් එකක්. එතකොට ඒ කියන්නේ සුපර් මාකට් එකක බිලින් සිස්ටම් එකක්. එතකොට අපි දන්න දෙයක් තමයි ඔයාලට මතක ඇති ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා වෙලාද තියෙන්නේ? හරි අපි කතා කරගෙන යමු. හරි. එතකොට මේ තියෙන්නේ මම කිව්වා වගේ සුපර් මාකට් එකක බිලින් සිස්ටම් එකක්. ඒතර ඔයාලට මතක ඇති දැනටත් භාවිතා කරන තැන් තියෙනවා. අර අපි මොනවා හරි අයිටම්ස් ටිකක් බයි කරාට පස්සේ අපිට බිල් එකක් ලැබෙනවා. එයා අතින් තමයි මේ බිල් එක ලියන්නේ. ඉතින් ටිකක් ලොකු වෙලාවක් යනවා මෙයාට මේ වැඩේ කරන්න. දැන් උදාහරණයක් විදියට ගත්තොත් එහෙම අපි ටිකක් වැඩිපුර බඩු ටිකක් ගත්තොත් එහෙනම් අපිට ලොකු කාලයක් රැඳිලා ඉන්න වෙනවා මෙන්න මේ කියන කාර්ය වෙනකම්. නමුත් වර්තමානයේ වෙනකොට සුපර් මාකට් එකක විතරක් නෙමෙයි ඔයාට ගමේ තියෙන කඩේට ගියත් ඔයා බඩු ටිකක් ගත්තට පස්සේ කියන්නේ අයිටම්ස් මොනවා හරි බයි කරාට පස්සේ ඔයාට ඒකට අදාළව ගොඩක් වෙලාවට ලැබෙන්නේ printed bill එකක්. එතකොට මේ වගේ දෙයක් තියාගන්න එක හරි පහසුයි. කස්ටමර්ට ඒකේ බෙනිෆිට්ස් තියනවා වගේම මේ අදාළ සුපර් මාකට් එකටත් මේකේ වාසිය තියෙනවා. ඉතින් කාලය ඉතාම අඩුවෙන් එයාලට මොකද බාකෝඩ් රීඩර් QR රීඩර් වගේ දේවල් තියෙනවා. මේ වලින් එයාලට පුළුවන් මේ අදාළ අයිටම්ස් ටික ඉක්මනට හොයලා ඒට අදාළ prices එහෙම ඇඩ් කරගන්න. ඒකට quantities කොහොමද තියෙන්නේ? එකෙන් කීයක් ඔයා buy කරනවද? ඒ වලට අදාළව ඔයාට මේ total amount එක මොනවාද? discount වගේ එකක් යනවා නම් ඒ discount එක හරි ඉක්මනට ඇඩ් කරගන්න. ඒකම customer කෙනෙක් cashier එකට දෙන්න මුදල කීයද බලලා ඒකත් එක්ක යාට balance එක විදිහට කීයද දෙන්න ඕනි කියන එකත් මේ system එක හරි ඉක්මනින් මෙයා මේ විදිහට කැල්කියුලේට් කරනවා. එතකොට මේ වගේ සිස්ටම් එකක තියෙන තව වාසියක් තමයි දැන් ඔයා උදාහරණයක් විදිහට හිතන්න අපි ඉස්සර කාලේ මෙන්න මේ වගේ තොග බඩු කඩයක් ගත්තොත් එහෙම මේකේ තියෙන ස්ටොක් එක ගන්න ටිකක් ලොකු වෙලාවක් යනවා. මොකද කාලෙන් කාලෙට මේකේ ස්ටොක් ගන්න වෙනවා. මේකේ තියෙන අයිටම්ස් ඉවර වෙලා තියෙනවද කොහොමද කියලා බලන්න. මොකද මේකේ සෙලින් වෙන විදියටම ඔටෝමැටිකලි අප්ඩේට් වෙන්නේ නැහැ. නමුත් මෙන්න මේ විදියට අපිට සිස්ටම් එකක් ඩිවලොප් කරගත්තට පස්සේ අපිට පුළුවන් කස්ටමර් කෙනෙක් ඇවිල්ලා මොන හරි අයිටම් එකක් බයි කරොත් ඒක ස්ටොක් එකෙන් අඩු වෙන විදියට හදන්න. එතකොට ස්ටොක් එකේ කීයක් ඉතුරු වෙනවද? මෙන්න මේ දේවල් උනත් ඔයාලට හරිය පහසුවෙන් කරගන්න පුළුවන් මේ වගේ සිස්ටම් ඔයා ඩිවලොප් කරනවා නම්. ඒකම තමයි මේකේ තව පැති විශාල ප්‍රමාණයක් තියෙනවා මේ සිස්ටම් එකක් ඇතුලේ අපිට කස්ටමර් හැන්ඩල් කරන්න ඒත් එක්කම අපේ එම්ප්ලොයිස්ලා හැන්ඩල් කරන්න මේ විදියට සෑහෙන ප්‍රමාණයක පහසුකම් මේක ඇතුලේ සපයලා දෙන්න පුළුවන් මේ වගේ software එකක් හැදුවම. ඉතින් මෙන්න මේවා ගොඩක් වෙලාවට develop කරන්නේ programmersලා. ඉතින් මම අර කලින් කතා කරපු software වර්ග වගේම මෙන්න මේ වගේ softwares develop වෙනවා. දැන් ඔයාලට පැහැදිලි ඇති වර්තමානයේ වෙනකොට මේ වගේ software එකක් භාවිතා කරන්නේ නැති තැනක් නෑ වගේ. ඉතින් මුල් කාලිනව සුපර් මාකට් එකකට වගේ මේක සීමා වෙලා තිබුණා. ඉතින් ඒකට ඔයාලට පේනවා ඇති මේ වගේ software කොච්චරක් අය develop කරනවද ඒත් එක්කම මේ වගේ දෙයක් භාවිතා කරන්න ඒ අදාළ සර්විස් එක දෙන අය කොච්චර කැමතිද කියන එක. ඉතින් අන්න ඒකත් එක්ක ඔයාලට පැහැදිලි වෙන්න ඕන මේ ප්‍රෝග්‍රෑමින් කියන ක්ෂේත්‍රය අපිට කොයි පැත්තේ ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑමින් කියන ක්ෂේත්‍රය අපිට මොනවද කරන්න පුළුවන් කියන එක. ඊට පස්සේ මම මේකත් එක්ක තව සරල එක්සැම්පල් එකක් ඔයාලට පෙන්නන්නම්.
මේ තියෙන්නේ මම අර කලින් පෙන්නුවා වගේම තවත් ටිකටින් සිස්ටම් එකක් මේ තියෙන්නේ බස් ටිකට් එකක්. එතකොට අපි බස් එකක යනකොට අපිට ටිකට් එකක් හම්බ වෙනවා. ඉතින් මේකේ ලොකු බෙනිෆිට් එකක් තියෙනවා එම්ප්ලොයර්ට. දැන් උදාහරණයක් විදිහට හිතන්න මේ තියෙන බස් එක මේකේ ඉන්න කන්ඩක්ටර්ට මොන හරි අසනීපයක් වෙනවා. ඒ අදාළ දවසේ යන රූට් එකට යාට සම්බන්ධ වෙන්න බැරි වෙනවා. එතකොට මේ වෙනුවෙන් වෙන අදාළ එම්ප්ලොයි කෙනෙක්ව මේකට ඇඩ් කරන්න වෙනවා වෙන කෙනෙක්ව මෙතන රීප්ලේස් කරන්න වෙනවා. ඉතින් හිතන්න මේ රීප්ලේස් කරන එක්කෙනා මේ රූට් එක ගැන කිසිම නොලෙජ් එකක් නැති කෙනෙක් කියලා. එතකොට අන්න ඒ වගේ වෙලාවකදී එයාට මැනුවලි ටිකට් එකක් නම් දෙන්න තිබුණේ. එයාට මේ ටිකට් එකේ එයා දන්නේ නැත්තම් මේ එක තැනක ඉඳන් තව තැනකට ඒ කියන්නේ එක නගරවලදී තියෙන දුර කොච්චරක්ද ඒ වලට අය කරන ගාණ කොහොමද මේ දේවල් එයා දන්නේ නැත්නම් එයාට මේක ලොකු ප්‍රශ්නයක් එනවා ටිකට් එකක් දෙද්දී. එතකොට එයාට ඒක කොහේ හරි මෙන්ෂන් කරගෙන තියාගන්න ඕනේ ටිකට් එකෙන් ටිකට් එකට. එයාට මේක බලලා තමයි අවබෝධ කරගන්න වෙන්නේ මේ කොහේ මේ දුරට මෙතනට කොච්චරක් අය කිරීමක් කරනවද කියලා. නමුත් මේ ආධුනික කෙනෙක්ට උනත් ඒ කියන්නේ රූට් එකේ යන්න ආධුනික කෙනෙක්ට උනත් එයා මෙන්න මේ ඩිවයිස් එක භාවිතා කරන්න දැනගෙන ඉන්න එකම ප්‍රමාණවත් එයාට අර සිස්ටම් එක හරහා එයා ගමනාන්තය කොතනද පටන් ගන්න කොතනද අවසන් වෙන්නේ කොතනද කියන එක සඳහන් කරලා මෙන්න මේට අදාළ ටිකට් එක ජෙනරේට් කරන්න. ඉතින් මම හිතන්නේ මම මේ කරේ සරල පැහැදිලි කිරීමක් මේ ප්‍රෝග්‍රෑමින් කියන්නේ මොකක්ද කියලා. කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ මොකක්ද කියලා. එතකොට මම තව එක එක්සැම්පල් එකක් කියන්නම් මේකත් එක මේ කොටස ඉවර කරන්න කලින්. ඔයා මේ උදාහරණයක් විදිහට හිතන්න ඔයාට තේ එකක් හදාගන්න ඕනේ වෙනවා. එතකොට මේ තේ එක හදාගන්න නම් ඔයා අනිවාර්යෙන් කරන්න ඕනේ දේවල් ටිකක් තියෙනවානේ. වතුර කොච්චරක් උෂ්ණත්වයකට දුණු කරන්න ඕනේ. එතකොට සීනි හැඳි කීයක් දානවද? ওই විදියට අපිට තියෙනවා කරන්න දෙයක්. එතකොට ඔයා මේක කවුරු හරි කෙනෙක්ට කියලා කරව ගන්නවා. අපි හිතමුකෝ අපි රොබොටික්ස් පැත්ත ගැන හිතලා. එතකොට මේක ඔටෝමැටිකලි කරන දෙයක් බවට පත් කරනකොට ඔයා මෙන්න මේ කරන්න ඕනේ හැම ස්ටෙප් එකක්ම ඒ අදාළ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ලියන්න ඕනේ. මේක ඔටෝමැටිකලි වෙනවා නම් මෙන්න මේ දේවල් පියවරෙන් පියවර වෙන්න ඕනේ කියලා ලියන්න ඕනේ. එතකොට තමයි මේක පියවරෙන් පියවර පිළිවෙලට සිද්ධ වෙන්නේ. එතකොට මම හිතන්නේ ඔයාලට ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන සරල අවබෝධයක් ලැබෙන්නේ නැති. ඇත්තටම මම මේ විදිහට මේක ගැන කතා කරන්න හේතුව තමයි මෙතන ඉන්දියා ප්‍රෝග්‍රෑමේ මෙන්න මේ කියන විෂයද අලුතෙන් එකතු වෙන්න හදන අය එතකම සමහර දැනුමක් තියෙන පිරිසකුත් හිටියා. එතකොට ඔයාලට මේ බේසික්ස් නොලෙජ් නැත්තම් මේ ප්‍රෝග්‍රෑම් එකක් දැන් ඔයා ප්‍රෝග්‍රෑමර් ඩිවෙලොපර් කෙනෙක් විදිහට ඉස්සරහට යනවා. සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් විදිහට ගියාට පස්සේ ඔයාලට යම් තැනකදී ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් ඒක එක්ස්ප්ලেইন කරගන්නවාට අයිඩියා එකක් නැත්නම් එතකොට ඔයාට එතකොට අපස්සට හැරිලා බලද්දි තේරෙනවා අපි යම් දේවල් මගේ හැරිලා කියලා. අන්න ඒ නිසා අපි මම විශ්වාස කරන දෙයක් තමයි අපි මොනවා හරි දෙයක් ඉගෙන ගන්නව නම් ඒකේ 0 level එකකින් ස්ටාර්ට් කරනවා නම් ගොඩක්ම හොඳයි. එතකොට අපිට අර ඉස්සරහට යනකොට ඩවුට්ස් නැතුව යන්න පුළුවන් කියන එක. ඉතින් මේකත් එක්ක ඔයාලට පුළුවන් මේක ගැන තව ටිකක් අධ්‍යයනය කරන්න, ස්ටඩි කරන්න. මේකට අදාළ රිසෝසස් ඕනේ තරම් ඔයාලට හොයාගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක මේක ගැන තවදුරටත් ස්ටඩි කරන්න කියලා මම මතක් කරනවා. ඊළඟට අපි යන්නේ අද දවසේදී අපිට තියෙන සෙකන්ඩ් ටොපික් එක ගැන කතා කරන්න. අපි ඒක ගැනත් කතා කරමු. සෙකන්ඩ් ටොපික් එකේදී අපි අද කතා කරන්නේ මේ Python basics ගැන. කියන්නේ මේ සුහුරු සර වෙතින් ඔයාලට මේ බේසික් කෝස් එකක් ඉන්ට්‍රොඩියුස් කරනවා. මේ බේසික් කෝස් එක ඇයි ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරන්නේ? මේක කවුරු වෙනුවෙන්ද? ඇයි ඔයා මේ කෝස් එකත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ? ඒත් එක්කම මේ කෝස් එකේ අන්තර්ගතය මොනවද කියන එක. එතකොට මම මෙන්න මේ විදියට ඔයාලට මේක ගැන පැහැදිලි කරන්නම්. ඔයාලට දැන් මෙතන පේනවා ඇති මෙතන තියෙනවා ඉමේජස් කීපයක්. එතකොට මෙන්න මේ පහලින් තියෙන ඉමේජස් වල ඔයාලට පේනවා මේ 3 එකක් තමයි මේ කියන්නේ ගහක් ඇඳලා තියෙනවා. එතකොට මේකෙදී මෙන්න මේ අවසාන ඉමේජ් එක විදියට තියෙන ගහ දිහා බලන්න. එතකොට ඔයා කවදාවත් ඩ්‍රෝවිං කරලා නැති කෙනෙක්. එතකොට කවුරු හරි කෙනෙක් ඔයාට කොලේකුයි පැන්සලකුයි දීලා එහෙම නැත්නම් මේ අවශ්‍ය ටූල්ස් ටික දීලා කියනවා මෙන්න මේක අඳින්න කියලා.
එතකොට ඔයා කවදාවත් ඩ්‍රෝවිං එකක් කරලා නැති කෙනෙක් නම් ඔන්න ඔයාට පොඩි ප්‍රශ්නයක් එනවා කොහොමද ඔයා එකපාර මේක අඳින්නේ? හරිද? එතකොට ඉඳලා හිටලා එක්කෙනෙක් ඉන්න පුළුවන් හදිස්සියේ මේක මේ විදියට බලාගෙන අඳින. නමුත් බොහොමයක් අයට මේක හරීම අපහසු වෙනවා. මොකද ඔයා කවදාවත් මේක කරලා නැත්තම්. ඒත් එකම හිතන්නකෝ ඔයා කවදාවත් ගහක් දැකලා නැහැ කියලා. එහෙම නැත්නම් ඔයා ඒක ඒ කියන්නේ ගහක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්තම් මම කියන්නේ මෙහෙම දෙයක් මේ රියල් වර්ල්ඩ් එකේ තියෙන්නේ නැහැ කියලා හිතාගෙන. එතකොට අන්න එහෙම වුණොත් ඔයාට මේක තවත් ටිකක් කොම්ප්ලිකේටඩ් වෙනවා. එතකොට මෙන්න මේක අඳින්න නම් මේ මට්ටමට එන්න නම් ඔයාලා ස්ටෙප්ස් කීපයකදී බිගිනර් ලෙවල් එකේ ඉඳලා ඔයා පියවරෙන් පියවර මේක ස්ටඩි කරන්න ඕනේ කොහොමද මම මෙන්න මේ මට්ටමට යනකම් මේ මගේ ඩ්‍රොවිං ස්කිල් එක හදාගන්නේ කියලා. අන්න ඒ වගේ තමයි ප්‍රෝග්‍රෑමින් වලදී අපිට බේසික් කෝස් එකක්, ඉන්ටර්මීඩියට් කෝස් එකක්, ඇඩ්වාන්ස් කෝස් එකක් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට හිතනවා ඇඩ්වාන්ස් කෝස් එකකට රෙජිස්ටර් වෙලා මේ ඇඩ්වාන්ස් කෝස් එක කරගෙන යනවා. ගොඩක් වෙලාවට ඇඩ්වාන්ස් කෝසස් වලදී ඒ අදාළ ලෙවල් එකේ තියෙන දේවල් කතා කරනවා. නමුත් අර බේසික්ස් ලෙවල් එකේ තියෙන දේවල් කතා කරන්නේ නැහැ. ඉතින් බේසික්ස් දේවල් කතා කරගෙන ඉන්නේ නැහැ. එතකොට අර ඇඩ්වාන්ස් කෝස් එකට ඔයා ජොයින් වෙලා කරගෙන යනකොට ඔයාට ටිකක් ඉස්සරහට යනකොට තේරෙනවා මේක මට තේරෙන්නේ නැහැ. මොනවාද මේ කියන්නේ? අන්න ඒ වගේ දේවල්. එතකොට ඔයාට හිතෙනවා මේක මගෙන් අතාරින්න. එතකොට අන්න ඒ නිසා තමයි අපි කියන්නේ අර මූලිකම දේවල් දැනගන්න මේ වගේ බේසික් එකකට බේසික් කෝස් එකකින් ස්ටාර්ට් කරන්න කියලා. දැන් බලමු මෙන්න මේ එක්සැම්පල් එකෙන් මම ඔයාලට මේක පැහැදිලි කරන්නම්. හිතන්න මෙන්න මේ තියෙන්නේ ප්‍රෝග්‍රෑමින් කෝඩ් එකක්. ඒ කියන්නේ මේ මොනවා හරි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් භාවිතා කරලා ලියලා තියෙන ප්‍රෝග්‍රෑම් එකක්. එතකොට දැන් මේ ප්‍රෝග්‍රෑම් එක දිහා බැලුවම එකපාරම අපි දන්නේ නැහැ මේ තියෙන්නේ මොනවද කියලා. දැන් අපි දන්නේ නැහැ ඇයි මෙතන මේ බ්‍රැකට් සෙට් කරලා තියෙන්නේ, කොලන් සෙට් කරලා තියෙන්නේ, ඊළඟට මෙතන මේ ඩොට්ස් තියලා තියෙනවා, ඊළඟට ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනින් මේ ස්පේස් එකක් තියලා තමයි මේ ටෙක්ස්ට් ලියලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදියට මේ තියෙන්නේ මොනවද කියන දේවල් ගොඩක් වෙලාවට ඇඩ්වාන්ස් ලෙවල් එකේදී පැහැදිලි කරන්නේ නැහැ. ඒතර මෙන්න මේ වගේ දේවල්. ඇයි අපි බ්‍රැකට් එකක් දාන්නේ? එහෙම නැත්නම් ඇයි අපි මේ වගේ ස්පේස් එකක් තියන්නේ? මේ දේවල් අපි පැහැදිලි කරන්නේ බේසික්ස් ලෙවල් එකේදී. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ හැම වෙලාවෙම බේසික් කෝස් එකකින් පටන් ගන්න. ඒ කියන්නේ බේසික්ස් ලෙවල් එකෙන් පටන් ගන්න. ඔයාට ප්‍රෝග්‍රෑමින් ගැන කිසිම නොලෙජ් එකක් නැත්නම්. ඒතර මේ බේසික් කෝස් එක ඇතුලේදී ඔයාට පුළුවන් අර ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකදී තියෙන බේසික්ස් දැනගන්න. එතකොට සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්න ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් එක බැලුවම මේ Python කියන්නේ හරිම සරල ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක්. ඒ කියන්නේ බිගිනර් කෙනෙක්ට සුදුසුයි කියලාම හඳුන්වලා දීලා තියෙන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක්. එතකොට අනිත් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් වල තියෙන තරම්වත් කොම්ප්ලිකේටඩ් එකක් නැහැ. මේ Python වල හරි සරල දේවල් තමයි තියෙන්නේ. ඉතින් මේක ඉගෙනගෙන පියවරෙන් පියවරට ඔයාලට ඇඩ්වාන්ස් පැත්තට යන්න පුළුවන්. එතකොට ඔන්න ඔක තමයි ඇත්තටම මට මෙතනදී කියන්න අවශ්‍යුනේ. ඒක නිසා තමයි ඔයාලට මේ බේසික් කෝස් එක කරන්න මේකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා අපි ඔයාලට දැනුම් දෙන්නේ. ඉතින් මේ බේසික් කෝස් එක කරාට පස්සේ ඔයාලට සුහුරුසර වෙබ්සයිට් එක හරහාම ඉන්ටර්මීඩියට් කෝස් එකක් තියෙනවා. ඒකට සම්බන්ධ වෙලා ඒකත් ස්ටඩි කරන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට ඇඩ්වාන්ස් කෝසස් වලට යන්න පුළුවන්. ඊළඟට මම තව එක්සැම්පල් එකක් මෙතනදී ඇඩ් කරගත්තා. ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා ලස්සන කේක් එකක්. ඉතින් හිතන්නවා කවදාවත් අර මම අර ඩ්‍රොවිං වලදී කතා කරපු එක්සැම්පල් එකමයි ඔයා කවදාවත් කේක් එකක් හදලා නැහැ. ඒකෝට ඔයා මෙන්න මේ ස්ට්‍රක්චර් එක දිහා බලාගෙන හිතනවා මට මේක හදන්න පුළුවන් කියලා. ඔයා මේක පටන් ගන්නවා. හැබැයි ඔයා කවදාවත් කේක් එකක් හදන්න ඕනේ කරන ඉන්ග්‍රීඩියන්ට්ස් දන්නේ නැත්නම් මේක හදන්න ඕනේ ටූල්ස් දන්නේ නැත්නම් ඒත් එකම මේ වලට ගන්න ඕනේ ප්‍රමාණ දන්නේ නැත්නම් ඇත්තටම ඔයාට මේ කේක් එක හදාගෙන යනකොට ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. මොකද මේ ඔයා මේ කිසිම දෙයක් දන්නේ නැතුව මේක ස්ටාර්ට් කරන එක. අනේක නිසා අපි අර මුල දැනගෙන කියන්නේ බේසික්ස් ඉඳලා තමයි ටිකෙන් ටික ඇඩ්වාන්ස් පැත්තට යන්න අවශ්‍ය වෙන්නේ. හරියට අපිට නිකන් ඉනිමගාක ගැන ලැඩ එකක් තියෙනවා. එතකොට මේකේ අපිට එකපාරටම උඩම පඩියට යන්න බැහැනේ. එතකොට අර පඩි පියවරෙන් පියවර නැගගෙන තමයි යන්න ඕනේ. අන්න ඒ වගේ අපි අනිවාර්යෙන් බේසික්ස් ඉඳලා තමයි ඉස්සරහට යන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙතන මම පෙන්නලා තියන්නේ සුහුරුසර වෙතින් ඔයාලට මෙන්න මේ Python basic course එකේදී
දීලා තියෙන යුනිට්ස් ටික. ඒ කියන්නේ ඔයාලට මොනවද මේ Python basic course එක ඇතුලේ ස්ටඩි කරන්න තියෙන්නේ කියලා. ඉතින් මේ course එක ඇත්තටම යුනිට්ස් 16ක් ඇතුළත් කරලා තමයි හදලා තියෙන්නේ. මේ යුනිට්ස් 16 දිම තියෙන්නේ Python basics. ඒ කියන්නේ ඔයා intermediate course එකක් advanced course එකක් කරන්න යනකොට එතනදී ඔයා දැනගෙන ඉන්න ඕන දේවල් තමයි මෙන්න මේ යුනිට්ස් 16 පුරාවටම ඔයාලට කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ පාඨමාලාව හරි සරලයි. ඔයාලට ඉතාමත් පැහැදිලිව මේක තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට මෙන්න මේ වගේ graphic add කරලා තියෙනවා, animations add කරලා තියෙනවා. ඒත් එකම ඔය කියන්නේ ඔයාට user කෙනෙක්ට interact වෙන විදිහට graphical පැත්ත එක්ක තමයි මේ course එක develop වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාට boring වෙන්නේ නැතුව මේ course එක කරගෙන යන්න පුළුවන්. ඒත් එකම තමයි මේ course එක කරගෙන යනකොට ඔයාලට අර coding කරනකොට ඒ coding කරන තැන් පැහැදිලිව පෙන්නලා දීලා තියෙනවා. එතකොට ඔයාට කෝඩ් එකක් ස්කිප් වෙන්නේ නැහැ කිසිම වෙලාවකදී. පිළිවෙලට මේ කෝස් එක ඇතුලේ මොනවද වෙන්නේ කියලා කෝඩ් එකෙන් කෝඩ් එකට බලාගෙන හරිම පැහැදිලිව කතා කරගෙන යනවා. ඉතින් ඒක නිසා ඔයාලට මේ කෝස් එක තනියම උනත් කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ එක තමයි මේ කෝස් එක කරගෙන යනකොට ඔයාලට මේක අතරමැදදී මෙන්න මේ වගේ pop-up quiz වගේ දේවල් ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට අර ඒකාකාරී බව මගේ ඇරලා තියෙනවා මේ කෝස් එක ඇතුලේදී. ඒත් එකම තමයි අපි යුනිට් එකක් ඉවරුණාට පස්සේ මේ යුනිට් එකට අදාළව quiz එකක් එහෙම නැත්නම් ප්‍රැක්ටිකල් එකක් ඇඩ් කරලා තියෙනවා. මේවා භාවිතා කරලා ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාලගේ මේ ලෙවල් එක. කියන්නේ ඔයාලා මෙන්න මේ ඒ අදාළ යුනිට් එකේදී මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගත්තද? ඔයාලා මේක තේරුණාද කියන එක ඔයාලටම එවලුවේට් කරගන්න පුළුවන් මෙන්න මේ ක්‍රම හරහා. එතකොට මෙන්න මේ ටික තමයි සරලවම මේ කෝස් එක ගැන මම කියන්නේ. ඒත් එකම තව විශේෂ දෙයක් තියෙනවා. ඔයා මම අර කලින් කිව්වා වගේ A level student කෙනෙක් නම් ඔන්න ඔයාලට මේ කෝස් එක ඇතුලේ හරි වැදගත් දේවල් ටිකක් තියෙනවා. ඒක තමයි උසස් පෙළ තොරතුරු හා සංවේදන තාක්ෂණය විෂය යටතේදී ප්‍රෝග්‍රෑමින් වලට අදාළව Python කොටසක් තියෙනවා. ඉතින් අන්න ඒ කොටසේදී software engineering ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් පැත්තට අදාළව තියෙන සම්පූර්ණ කොටස වගේම cover වෙනවා මෙන්න මේ course එක ඇතුලේදී. ඉතින් ඒකත් විශේෂ වාසියක් වෙනවා ඔයාලට මේකත් එක්ක යන්න. දැන් අපි දන්නවා note එකක් දිහා බලලා අපිට යම් දෙයක් අවබෝධ කරගන්නවට වඩා ප්‍රැක්ටිකල් එකක් කරාම මේක හොඳට තේරෙනවා. ඒක අපිට මේ මතක තියෙන කාලයක් වැඩි, අපිට ඒක තේරුම් ගැනීම හැකියාවත් වැඩි. ඉතින් අන්න ඒ නිසා ඔයාලට පුළුවන් මේ ප්‍රැක්ටිකල්ස් කරලා මේ ප්‍රැක්ටිකල් බේස් වෙලා තියෙන lessons තියෙන්නේ. ඉතින් මේ ටික කරලා ඔයාලට පුළුවන් කැමති නම් ඔයාලට අවශ්‍ය note එක ඔයාම හදාගන්න. ඉතින් අන්න ඒ වගේ දේවල්. ඉතින් මම හිතන්නේ ඔයාලට දැනටමත් පැහැදිලි කිරීම ලැබිලා ඇති මේ සුහුරුසර කෝස් එකත් එක්ක ජොයින් වෙන්නේ කොහොමද කියලා. ඒකට එන්රෝල් වෙලා ඔයාගේ ලොගින්ස් හදාගන්නේ මේ කෝස් එක කොහොමද යන්නේ කියන එක ගැන පැහැදිලි කිරීමක් මේ වෙනකොට ලැබිලා ඇති. එහෙම ලැබිලා නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට ඉදිරියේදී සුහුරුසර ටීම් එක ඒ අදාළ පැහැදිලි කිරීම සිදු කරයි. ඉතින් ඕක තමයි අපිට මේ Python ගැන අද දවසේ කතා කරන්න තියෙන්නේ. අපි ඊළඟට ආයෙම කතා කරමු මේ අපිට තියෙන කාල වේලාව එක්ක අපි අද දවසේ කතා කරන third topic එක වෙන්නේ ඔයාගේ මේ IT career path එක තෝරගන්නේ කොහොමද කියන එක. මම මේ කතා කරගෙන ආපු විදියටම මෙතනත් කතා කරගෙන යන්නම්. ඔයාලට මොනවා හරි IT ශාස්ත්‍රයේ ඔයා වෘත්තියකට පිවිසෙන්න බලාපොරොත්තු වෙනවා නම්, ඒ කියන්නේ ඔයා මේ වෙනකොට IT ශාස්ත්‍රයේ නැති කෙනෙක් නම් ඔයා ඒත් දන්නවා වර්තමානයේ වෙනකොට හැම ශාස්ත්‍රය තුලම මේ IT කියන එක ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. නිකන් අර එම්බර්ඩ් වෙලා තියෙන. ඒ කියන්නේ අර ඒක වෙන් කරලා ගන්න බැරි තැනටම මේකපත් වෙලා තියෙනවා. නමුත් ඔය IT ෆීල්ඩ් එක කියන එකම තෝරගන්නව නම් ආට මොනවද යන්න තියෙන පැති කියන එක තමයි මම මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ඉස්සෙල්ලම ඔයා කරන්න ඕනේ ඔයා මොනකටද IT ශාස්ත්‍රයේ ඉන්ට්‍රස්ට් කියලා හොයාගන්න. කියන්නේ ඔයා වැඩිපුරම කැමති මොන ශාස්ත්‍රයට යන්නද? එතකොට උදාහරණයක් විදියට හිතන්නකෝ ඔයා ග්‍රැෆික් පැත්තට කැමතියි කියලා. ඒ කියන්නේ ඔයාට ලස්සනට ඩ්‍රෝවිං කරන්න පුළුවන්.
ඒ නිසා ඔයා හිතනවා ඔයා ග්‍රැෆික් පැත්ත තෝරගන්නවා කියලා. එතකොට ඔයාට පුළුවන් software එකක් අරගෙන ඒක try කරලා බලන්න ඔයාට ඇත්තටම මෙන්න මේක යන්න පුළුවන්ද කියලා. එතකොට මෙතනදී එතකොට අපි ඊළඟට try අපි බලනවා මේකත් එක්ක අපි ඒ අදාළ ස්කිල් එක අපිට කරන්න පුළුවන්ද කියලා ටිකක් try කරනවා. එතකොට අර ඒකට අදාළ අපිට පොඩි ස්කිල් එකක් තියෙනවා. එතකොට අපි ඒකත් උනේ චෙක් කර ගන්නවා. ඊළඟට අපි කරන්න ඕන දේ තමයි අපි මේ තෝරගන්න යන ක්ෂේත්‍රයේ ජොබ් කොහොමද තියෙන්නේ? ඒකට අදාළව ජොබ්ස් තියනවාද? ඒවල ඩිමාන්ඩ් එක මොකක්ද? ඒවල සැලරිස් කොහොමද? මේ දේවල් අපි ස්ටඩි කරන්න ඕනේ. හේතුව තමයි ඔයා හිතන්නකො මොනවා හරි ක්ෂේත්‍රයක් තෝරගෙන ඒකේ ඉස්සරහට යනකොට ඔයාට අර මේ සැටිස්ෆැක්ෂන් එක නැති වෙන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් නිසා. අන්න ඒක නිසා මේ හැම දෙයක් ගැනම හිතලා තමයි ඔයා ෆීල්ඩ් එකක් සිලෙක්ට් කරන්න ඕනේ. දැන් මේ IT ෆීල්ඩ් එකේ යන්න පුළුවන් එක දැන් අපිට අද දවසේ අවශ්‍ය වෙන්නේ ඇත්තටම ප්‍රෝග්‍රැමර් කෙනෙක් විදියට අපි කොහොමද මෙන්න මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යනකොට ඒ කියන්නේ ප්‍රෝග්‍රැමර් කෙනෙක් විදියට මේ පාත් එකක් සිලෙක්ට් කරගන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්න. එතකොට අපිට මේ ප්‍රෝග්‍රැමර් කෙනෙක් විදියට ඉස්සරහට යනකොට තෝරගන්න පුළුවන් පැති රාශියක් තියෙනවා. ඉතින් ඒක ඒ වලින් එකක් තමයි මේ front end developer කෙනෙක් කියන්නේ. එතකොට ඊළඟට තියෙනවා back end developer, ඊට පස්සේ full stack mobile apps, ඊළඟට data science පැත්ත, ඒ කියන්නේ AI, ඊළඟට cyber security, DevOps මෙන්න මේ වගේ දේවල් තියෙනවා. එතකොට අපි මේවා ඉස්සරහට කතා කරගෙන යමු මොනවාද කියලා. එතකොට මේ විදිහට ක්ෂේත්‍ර ගණනාව මීටත් අමතරව තවත් ක්ෂේත්‍ර ගණනාවක් තියෙනවා. මේක යටතේදී අපිට ඉගෙන ගන්න, එහෙම නැත්නම් අපිට ස්ටඩි කරගෙන යන්න, එහෙම නැත්නම් අපිට යන්න තෝරගන්න ක්ෂේත්‍ර ගණනාවක් තියෙනවා. දැන් මෙන්න මේ වගේ ක්ෂේත්‍රයක් තෝරගන්නකොට අපි මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ? උදාහරණයක් විදිහට හිතන්න ඔයාලට හොඳ ලොජිකල් තින්කින් එකක් තියෙනවා. ඔයාලට මොනවා හරි දෙයක් ගැන හොඳට තර්ක කරලා මේක මෙහෙම වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් එහෙම වෙනව නම් තවත් දෙයක් ඒකට ආදේශ කළා මොනවාද මේක? එහෙම නැත්නම් ගැටලුවක් එනවා නම් ඒක සොල්ව් කරන්නේ කොහොමද? මෙන්න මේ වගේ ඔයාලට හොඳ ලොජිකල් තින්කින් එකක් තියෙනවා. ඔන්න එහෙනම් ඔයාලට පුළුවන් බෑක් එන්ඩ් එහෙම නැත්නම් AI පැත්තට සම්බන්ධ වෙන්න. මම කියන්නම් මේ බෑක් එන්ඩ් කියන්නේ මොකක්ද කියලා. දැන් උදාහරණයක් විදිහට කවුරු හරි කෙනෙක් හිතන්නකෝ මේ මොනවා හරි ඇප් එකකට ජොයින් වෙන්න, එහෙම නැත්නම් Facebook එකට යන්න යූසර් නේම් පාස්වර්ඩ් එක ටයිප් කරනවා. එතකොට මෙන්න මේ ඕනම කෙනෙක් ඇඩ් කරන යූසර් නේම් පාස්වර්ඩ් එකට ලොග් වෙන්නේ නැතුව මේ යූසර් කලින්ම එයා මෙන්න මේක තමයි මගේ යූසර් නේම් පාස්වර්ඩ් කියලා දීලා තියෙන එකම වෙරිෆයි කරන්න කොහොමද මේ මෙන්න මේ තින්කින් එක හදන්නේ. කියන්නේ මේක ඒ අදාළ සිකියුරිටි එක තියාගන්න කොහොමද මේ මට්ටමේ මේක හදන්නේ. එතකොට අන්න ලොජිකල් තින්කින්. එතකොට අන්න ඒ වගේ ඔයාට පුළුවන් හිතන්න ඔයා මොන ක්ෂේත්‍රයේද තෝරගන්නේ. ඊට පස්සේ හිතන්නකෝ ඔයාට හොඳ ක්‍රියේටිවිටි එකක් තියෙනවා. එතකොට ඔයාට පුළුවන් ෆ්‍රන්ට් එන්ඩ් එකේ කියන්නේ ඇප්ලිකේෂන්ස් ඩෙවලොප් කරන්න. දැන් උදාහරණයක් විදියට මම ඔයාලට මෙන්න මෙතනදී පෙන්නන්නම්. මේ තියෙන්නේ ෆ්‍රන්ට් එන්ඩ් එකක්. ඒ කියන්නේ අර යූසර් කෙනෙක්ට හැම වෙලාවෙම ඉන්ටරැක්ට් වෙන කොටස. ඒ කියන්නේ යූසර්ට මේක පේනවා. එතකොට මොනවා හරි ඇප්ලිකේෂන් එකක් යූසර් කෙනෙක් පාවිච්චි කරනවාද, ඒ කියන්නේ ඒක යූස් කරනවාද නැද්ද කියන එක තීරණය කරන්න පවා මෙන්න මේ ෆ්‍රන්ට් එන්ඩ් ඩෙවලොපර්ස් ලගෙන් වෙන කාර්ය වැදගත් වෙනවා. දැන් උදාහරණයක් විදිහට හිතන්න මෙන්න මේ තියෙන්නේ ඩරස් කියලා අපි හැමෝම දන්න වෙබ්සයිට් එක. එතකොට මේ වෙබ්සයිට් එකේ මේ යූසර්ට පේන දේවල් මේක ලස්සනට මේ විදිහට කලර් සෙට් කරලා ඉමේජස් සෙට් කරලා බටන් සෙට් කරලා මේ විදිහට ලස්සනට හදලා තියෙන ෆ්‍රන්ට් එන්ඩ් ඩෙවලොපර් කෙනෙක්. එතකොට මේ ෆ්‍රන්ට් එන්ඩ් ඩෙවලොපර් කෙනෙක් කියන්නේ ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එකක් යූසර්ගේ දැන් අපි හැම වෙලාවෙම ප්‍රෝග්‍රෑම් එකක් ඩෙවලොප් කරන්න යූසර් කෙනෙක්ට භාවිතා කරන්නනේ. අන්නේ යූසර් කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන් විදිහට හදන
ප්‍රෝග්‍රෑම් එක ඉන්ටරැක්ටිව්, ඒ කියන්නේ යූසර් ඇත්තටම මේක භාවිතා කරයිද කියන දේ තීරණය කරන්න සාධකයක් වෙනවා මේ ෆ්‍රන්ට් එන්ඩ් ඩෙවලොපර්ස්ලාගේ කාර්යභාරයේදී. මොකද මේක බලන්නවත් හිතෙන්නේ නැති ටෙක්ස්ට් ටිකක් විතරක් දාලා තියෙන නිකම්ම ඉන්ටර්ෆේස් එකක් වුණා නම් මේක ගොඩක් අය භාවිතා කරන්න කැමති නැහැ. දැන් මේකට ගියාට පස්සේ අපි දන්නවා මේ වෙබ්සයිට් එකේදී අපිට සිලෙක්ෂන්ස් තියෙනවා. ඒ කියන්නේ ක්ලික් කරලා ඒ අයිටම් එක බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ හැම වෙලාවෙම මේ ෆ්‍රන්ට් එන්ඩ් ඩෙවලොපර් කෙනෙක් කරන්න ඕනේ මේ අදාළ ඇප්ලිකේෂන් එක භාවිතා කරන යූසර්ට පුළුවන් තරම් පහසු කරන්න ඕනේ, පුළුවන් තරම් එයාට මේක භාවිතා කරන්න ආස හිතෙන විදිහට මේක හදන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් මේ අදාළ software එක භාවිතා කරන්නේ නැති නිසා. ඒතර උදාහරණයක් විදිහට හිතන්න මෙන්න මෙතන තියෙනවා කාට් එකක්. එතකොට මේ කාට් එක ඇත්තටම මෙතන අපිට පේන්න තියෙන්න ඕනේ. එහෙම නැතුව දැන් හිතන්නකෝ මේ කාට් එක මෙන්න මේ ඉමේජ් එකක් අස්සේ, මේ කියන්නේ මේ ඉමේජ් එකක් අතරින් මෙන්න මේ විදිහට පොඩියට දාලා තියෙනවා. එහෙම නැත්නම් අපි හිතන්නකෝ මේ කාට් එක වෙනුවට වෙන අයිකන් එකක් දාලා තියෙනවා. මෙතන මලක් දාලා තියෙනවා. එතකොටත් මොකද වෙන්නේ? අර මේක භාවිතා කරද්දී ටිකක් අපහසුතා ඇති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මේක හරිය පැහැදිලිව හදන්න ඕනේ. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් තමයි අපි ෆ්‍රන්ට් එන්ඩ් එකක් කියලා කියන්නේ. එතකොට හැම වෙලාවෙම ෆ්‍රන්ට් එන්ඩ් එකක් කියන්නේ යූසර් කෙනෙක්ට මෙන්න මේ විදිහට පේන, එයා ක්ලික් කරන, එයා දකින අන්න ඉන්ටර්ෆේස් එක අපි කියනවා ෆ්‍රන්ට් එන්ඩ් එකක් කියලා. එතකොට කෙනෙක්ට පුළුවන් ඔයාගේ ක්‍රියේටිවිටි එක හොඳට තියෙනවා නම්, ඔයාට ලස්සනට ඉමේජ් එකක කලර් මැච් කරගන්න පුළුවන් නම්, එතෙන්ට මැච් වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා හිතන්න පුළුවන් නම්, අන්න ඒ වගේ වෙලාවකදී ඔයාට මේ ෆ්‍රන්ට් එන්ඩ් ඩෙවලොපර් කෙනෙක් විදිහට ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට දැන් අපි බෑක් එන්ඩ් ගැන ඉස්සරහට කතා කරමු. ඊළඟට ඔයාලට හොඳට ඇටෙන්ෂන් එක තියෙනවා නම් මේ ඩීටේල්ස් ගැන මොන හරි දේවල් ඔයාලට මතක තියාගන්න වගේ දේවල් තියෙනවා නම් ඔන්න ඔයාලට පුළුවන් සයිබර් සිකියුරිටි වගේ දේවල් වලින් ඉස්සරහට යන්න. එතකොට ඒ දේවල් ඇනලයිස් කරලා අනේ දේවල් කරන්න ඔයාලට මෙන්න මේ පැත්ත තෝරගන්න පුළුවන්. ඊට පස්සේ ඔය ෆාස්ට් ලර්නර් කෙනෙක් වගේ වෙන්න, කියනවා ෆාස්ට් ලර්නර් කෙනෙක් නම් එහෙනම් ඔයාලට පුළුවන් ඔය DevOps වගේ දේවල් භාවිතා කරන්න. මම මේවත් පොඩ්ඩක් පැහැදිලි කරගෙන යන්නම්. එතකොට මම අර කලින් කතා කරපු ෆ්‍රන්ට් එන්ඩ් එකට තව එක්සැම්පල්ස් කීපයක් මම මෙතනදී අරගෙන තියෙනවා. දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා මේ රෙස්ටොරන්ට් එකක මේ ඕඩර් එකක් ගන්න අවස්ථාවක් තමයි මෙතන පෙන්වන්නේ. එතකොට හිතන්න මේ කස්ටමර් කෙනෙක් රෙස්ටොරන්ට් එකට ගියාම, ඔයා නම් කස්ටමර්, දැන් ඔයා යනවා රෙස්ටොරන්ට් එකට. එතකොට ඔයාට මේ රෙස්ටොරන්ට් එකේදී දකින්න තියෙන දේවල්, ඔයාට මෙනු කාඩ් එකක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ ටේබල්ස් ටික ලස්සට arrange වෙලා තියෙනවා කියලා දකින්න පුළුවන්. එතකොට මේ waitersලා ඉන්නවා, එයා order එක ගන්නවා. මෙන්න මේ වගේ දේවල් අපි front end එකක් විදිහට සලකනවා. දැන් මම තව example එකක් මෙතන පෙන්නලා තියෙනවා. මේක Facebook එකට අදාළව. ඔයාලට පේනවා මෙතන මේ Facebook එකේ අපි ෆොටෝ එකක් අප්ලෝඩ් කරනකොට, ඊට පස්සේ මේකට අපි ලයික් කරනකොට, කමෙන්ට්ස් කරනකොට මෙන්න මේ දේවල් අපි ෆ්‍රන්ට් එන්ඩ් එකක් විදිහට තමයි මේක පැහැදිලි කරන්නේ. එතකොට බෑක් එන්ඩ් එකක් කියලා කියන්නේ හැම වෙලාවෙම මේ යූසර් කෙනෙක්ට පේන්නේ නැති කොටස. ඒ කියන්නේ මේ බෑක් එන්ඩ් එක කිසිම වෙලාවකදී යූසර් කෙනෙක්ට පේන්නේ නැහැ. නමුත් මේ බෑක් එන්ඩ් එක ඇතුලේ තමයි අර අපි මොනවා හරි දෙයක් කිව්වම ඒකට අදාළ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට රෙස්ටොරන්ට් එකේදී ඕඩර් එක ගත්තට පස්සේ ඒ ඕඩර් එක ප්‍රොසෙස් වෙන දේ වෙන්නේ මෙන්න මේ කිචන් එක ඇතුලේදී. එතකොට අන්න බෑක් එන්ඩ් එක. එතකොට අපි උදාහරණයක් විදිහට තව හිතන්න, ඔයා Facebook එකට මම කලිනුත් මේක කිව්වා, Facebook එකේ යූසර් නේම් පාස්වර්ඩ් දීලා ඔයා ලොග් වෙන්න හදනකොට ඒ යූසර් නේම් එක පාස්වර්ඩ් එක ඔයා මෙන්ෂන් කරලා තියෙන යූසර් නේම් එකට පාස්වර්ඩ් එකට ටැලි වෙනවද කියන එක ඒ අදාළ ලොජික් එකත් එක්ක චෙක් කරන්නේ මේ බෑක් එන්ඩ් එකේදී. එතකොට මේ අදාළ ලොජික් එක ටැලි වෙනවා. ඒ කියන්නේ ඒ ලොජික් එක එතෙන්දී සත්‍ය වෙන්නේ නැත්නම් ඔන්න ඔයාලට එරර් එකක් ජෙනරේට් වෙනවා. එහෙම නැත්නම් ඔයාලට මෙන්න මේකට ලොග් වෙන්න අවස්ථාව නැතුව යනවා. ඉතින් මම හිතන්නේ ඔයාලට මේක පැහැදිලි ඇති කියලා. ඊළඟට මම මේ DevOps වගේ එකක් පැහැදිලි කරන්න, අර back end සහ front end කියන දෙකේ එකතුවක් වගේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ, අර රෙස්ටොරන්ට් එකේ එක්සැම්පල් එක මම මෙතන ගන්න. දැන් මේ රෙස්ටොරන්ට් එකක් හොඳට රන් වෙනවා. ඒතර බලනවා මේ
මේකේ මොන හරි ඉන්ග්‍රීඩියන්ට්ස් මොන හරි ඉවර වෙනවා නම් ඒක ටයිම්ලි හරි වෙලාවට ඒව සප්ලයි වෙනවද ඊට පස්සේ කිචන් එක හරියට ක්ලීන්ව තියනවද කස්ටමර් කෙනෙක් ආවම යාට මේ රෙස්ටුරන්ට් එකේ දැක්කම යාට ඒක ඉන්න හිතනවද ඊට පස්සේ කස්ටමර් ඕඩර් එකක් ඩිලේ වෙනවද එතන කම්ප්ලේන් ඇඩ් වෙනවද එතකොට වැඩිපුර කස්ටමර්ස් ලාවොත් කොහොමද මැනේජ් වෙන්නේ මෙන්න මේ වගේ දේවල් තමයි මේකේ ඇතුළේදී ඇත්තටම කතා වෙන්නේ ඉතින් මේ විදියට මම අර කලින් කිව්වා වගේ අපිට යන්න පුළුවන් ශේෂ්ත්‍ර ගණනාවක් තියෙනවා මෙන්න මේක යටතේදී එතකොට ඔයාලට ඔයාලගේ ඔයාලා හිතන්නකෝ දැන් ඔයාලා ප්‍රෝග්‍රෑමින් වලට බිගිනර් කෙනෙක් කියලා. එතකොට බේසික්ස් වලින් පටන් අරගෙන පියවරෙන් පියවර වාට ඉස්සරහට යන්න පුළුවන්. ගිහිල් ඉවරවල වාට තීරණය කරන්න පුළුවන්. ඔයා මොන ශේෂ්ත්‍රයටද පිවිසෙන්නේ කියලා. දැන් මේ මොන පැත්තට ගියත් දැන් ඔයා හිතන්නකෝ ඉස්සෙල්ලම කරන්න ඕනේ බිගිනින් ලෙවල් එකෙන් ස්ටාර්ට් කරන එකනේ. මේ විදිහට ස්ටාර්ට් කරගත්තට පස්සේ ඊළඟට ඔයාට දැන් බිගිනින් ලෙවල් එකෙන් ස්ටාර්ට් කරගත්තට පස්සේ ඔයාට එන මූලිකම දේ තමයි ඔයා ටික ටික බිගිනර් ලෙවල් ඉන්ටර්මීඩියට් ඇඩ්වාන්ස් වලට ගිහිල්ලා ඔයා මේ ප්‍රෝග්‍රෑමින් ස්කිල් එක හදා ගන්නවා. එතකොට ඔයාලට ඊළඟට ඇති වෙන ගැටලුවක් තමයි ඔයාට වර්ක් ඒ කියන්නේ ජොබ් එකකට යන්න මොනවාද ඔයාට එක්ස්පීරියන්ස් අවශ්‍ය වෙනවා ජොබ් එකකට යද්දී එක්ස්පීරියන්ස් අවශ්‍ය වෙනවා දැන් නමුත් ඔයාලගේ එක්ස්පීරියන්ස් නැහැ. එතකොට ඔන්නවට ප්‍රශ්නයක් එනවා ඇයි අපි මේ ශේෂ්ත්‍රය තෝරගෙන කොහොමද අපි මේක ඉස්සරහට යන්නේ කියලා. ඉතින් ඒකටත් විසඳුම් තියෙනවා. ඒවා අපි ඉස්සරහදී ඊළඟ ස්ලයිඩ් එකේදී කතා කරමු. මම මෙතනදිත් ඔයාලට මෙන්ෂන් කරන්න අපිට පුළුවන් ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට වැඩ කරන්න එහෙම නැත්නම් වොලන්ටියර්ස්ලා විදිහට වැඩ කරන්න පුළුවන් වැඩ කරලා ඔයාලගේ එක්ස්පීරියන්ස් එක යම් ප්‍රොජෙක්ට් වලට ජොයින් වෙලා එහෙම එකතු කරගන්න එතකොට අන්න ඒවත් එක්ක ඔයාලගේ එක්ස්පීරියන්ස් එක හදාගෙන ඔයාලට එතනින් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ ගැනත් ඔයාලට පැහැදිලි ඇති ඔයා මොනවාද අපිට යන්න තියෙන පාත් කියන එක මේ IT ඒ කියන්නේ IT ප්‍රෝග්‍රෑමර් කෙනෙක් විදියට ඔයා මේ වෘත්තීය ගමන ආරම්භ කරොත් ඊළඟට අපිට අද දවසේදී කතා කරන්න තියෙන අවසාන කාරණය වෙන්නේ ඔයාගේ කෝඩින් ජර්නි එක ස්ටාර්ට් කරන නිවැරදි විදිය මොකක්ද කියලා. ඉතින් මම මෙන්න මේකත් ඔයාලට මේ විදියට හරි සරලව පැහැදිලි කරන්න. ඉස්සෙල්ලාම ඔයා කරන්න ඕනේ ඔයාගේ ඔයාට ක්ලියර් ගෝල් එකක් තියෙන්න ඕනේ. කියන්නේ ඔයා මොකක්ද කරන්නේ ඔයා යන්නේ ඒකේ කොතෙන්ටද යන්නේ කියන එක ඔයා ඉස්සෙල්ලාම අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. ඔයා ඒකට අදාළව ප්ලෑන් එකක් ක්‍රියේට් කරගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට හිතන්න ඔයා මේ ප්‍රෝග්‍රෑමින් බිගිනර් ලෙවල් එකේ කියන්නේ මේ Python බේසික් කෝස් එක ස්ටාර්ට් කරනවා. එතකොට ඔයාට ප්ලෑන් එකක් තියනවාද කියලා බලන්න. ඊළඟට ඉන්ටර්මීඩියට් කෝස් එක ඇඩ්වාන්ස් එකක් කරලා ඔයා මෙන්න මේ ශාස්ත්‍රයේ කොතැනටද යන්නේ. සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් විදිහට ප්‍රෝග්‍රෑමර් විදිහට කෙනෙක් විදිහට සොෆ්ට්වෙයාර් ඩෙවලොපර් කෙනෙක් විදිහට එතකොට මේ විදිහට ඔයාට යන්න තියෙන පැති මොනවද? ඔයා මොන ශාස්ත්‍රයේ හරහාද යන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක ඔයා කල්පනා කරන්න ඕනේ. ඊළඟට ඔයා ඊළඟට කරන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි beginner friendly language එකක් තෝරගන්න එක. දැන් ඒ කියන්නේ සමහර languages තියෙනවා ඇත්තටම beginner කෙනෙක් විදිහට start කරාට ඔයාට මේක වැඩි කරගෙන යද්දි ටිකක් අපහසුයි. මේක beginner level එකට වැඩිය තේරුම් ගන්න ටිකක් complicated දේවල් තියෙන්න පුළුවන්. ඉතින් අන්න ඒක නිසා beginner කෙනෙක්ට සුදුසු programming language එකක් මොකක්ද කියලා ඔයා තෝරගන්න ඕනේ. ඉතින් අන්න එතනදී ඔයාට මේ Python programming language එකෙන් මේක start කරන එක හරි වැදගත් වෙනවා. මොකද මේ Python කියලා කියන්නේ මොකද මේ Python කියලා කියන්නේ beginner කෙනෙක්ට සූට් වෙන programming language එකක් විදියට පෙන්නලා දීලා තියෙන නිසා. හරි. ඊළඟට මම අර කලින් කියපු කාරණාව තමයි මෙතන තියෙනවා මේ බේසික්ස් ටික හොඳට ඉගෙන ගන්න අවශ්‍යයි. මොකද බේසික්ස් නැතුව එයාට ඉස්සරහට ගියාම අපහු හැරිලා බලනකොට ප්‍රශ්න ඇති වෙන තැන් තියෙන්න පුළුවන්. අන්න ඒ නිසා බේසික්ස් හොඳට ඉගෙන ගන්න. ඊළඟට ඔය අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි ප්‍රැක්ටිස් කරන එක. ඩේලි ඔයා දවසට අඩුම තරමේ පැයක් දෙකක්වත් මේ භාවිතා කරලා ප්‍රැක්ටිස් කරන්න. මේක ඩේලි කරන්න ඕනේ දෙයක්. ඔයා ප්‍රැක්ටිස් කරන තරමට තමයි මේකට අදාළ ඔයාගේ ස්කිල් එක ඩෙවලොප් වෙන්නේ. ඊළඟට ඔයාට පුළුවන් ස්මෝල් ප්‍රොජෙක්ට්ස් වගේ දේවල් පටන් ගන්න ඕන තරම් රිසෝසස් තියෙනවා මේ දේවල් ඔයාට ස්ටඩි කරන්න මේ දේවල් ගැන දැනගන්න එතකොට මේවා භාවිතා කරන්න AI පැත්ත භාවිතා කරන්න මේ හැමදේම භාවිතා කරලා ඔයාට පුළුවන් මේකට අදාළව අවශ්‍ය රිසෝසස් හොයා ගන්න.
ඊළඟට මෙතන ඒකම තමයි මේ තියෙන්නේ ඔන්ලයින් රිසෝසස් අපිට පුළුවන් chat GPT වගේ දේවල් උනත් භාවිතා කරලා ඔයාට මේ මොනවා හරි දෙයක අපැහැදිලි තැන් තියෙනවා නම් ඒක පැහැදිලි කරගන්න සපෝට් එක ගන්න ඊළඟට ඔයාගේ අර අවධානය දිගටම තියාගන්න මම අර කලින් කිව් එකමයි හැමදාම ඩේලි දවසට පැයක් දෙකක්වත් මෙන්න මේ ඔයාගේ මේ ප්‍රැක්ටිස් එක කියන්නේ මේ කෝඩ් එක එහෙම නැත්නම් මොන හරි දෙයක් ඉගෙන ගන්නවා ඒ වැය කරන කාලය ඒ වෙනුවෙන් වැය කරන්න ඔයා කාල වේලාව හදාගන්න. එතකොට මේ ප්‍රෝග්‍රමින් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගත්තී ගොඩක් අය කොමන්ලි කරන වැරදි කීපයක් මම මෙතන පෙන්නලා දීලා තියෙනවා. ගොඩක් වෙලාවට කෝඩ් එකක් වෙන කොහේදී හරි එකක් දකින්න එකක් අරන් ඇවිල්ලා ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ලියලා ඉවර වෙලා රන් කරනවා. අපි කියන්නේ කොපි පේස්ට් කරනවා කියලා. එතකොට මේ කොපි පේස්ට් කරන දේ කරන්න එපා. ඉතින් ඒකත් එක්ක ඔයාලට කිසිම වෙලාවකදී ප්‍රෝග්‍රෑම් ලැන්ග්වේජ් එකක් හරියට ඉගෙන ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. දැන් මේකට මම හොඳ උදාහරණයක් කියන්නම්. අපි මේ Python basic course එක ඇතුලේදී ඔයාලට program code කරන්න භාවිතා කරේ හරිම සරල interface එකක්. ඒ කියන්නේ code එකක් ලියනකොට ඒ code එකට support වෙන suggestions නැති programming මේ interface එකක් තමයි අපි භාවිතා කරේ. එතකොට ඒකට හේතුව තමයි ඔයාලා හොඳට කෝඩ් එක ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. අන්න ඒක නිසා තමයි අපි මේ වගේ ඉන්ටර්ෆේස් එකක් භාවිතා කරේ. ඉතින් ඒකට හේතුව මෙන්න මෙතන පැහැදිලිව තියෙනවා. අපි අර කොපි පේස්ට් වගේ දේවල් එහෙම නැත්නම් සජෙෂන්ස් වලට යන්නේ නැතුව අපි අර කෝඩ් එක අපිම ස්ටඩි කරලා ලියන්න අවශ්‍යයි. ඉතින් ඔයාලට හොඳට කෝඩින් ප්‍රැක්ටිස් එක ලැබුණාට පස්සේ පුළුවන් වෙන හොඳ ඉන්ටර්ෆේස් එකකට ගිහිල්ලා ඒකත් එක්ක වැඩ කරන්න. ඊළඟට එකවර ඔයා ලැන්ග්වේජ් කිහිපයක් ඉගෙන ගන්න උත්සාහ කරන්න බෑ. ඉතින් එතනදී ඔයාලට හිතෙනවා නම් ප්‍රෝග්‍රෑම් දෙකක් වගේ ඉගෙන ගන්න පුළුවන් කියලා ඒක කමක් නැහැ. නමුත් ඔයා ප්‍රෝග්‍රෑම් 5ක් 6ක් වගේ ප්‍රමාණයක් එකවර ඉගෙන ගන්න සූදානම් කරගන්න එපා. ඉතින් එතකොට ඔයාලට ටිකක් මේක අපහසු වෙනවා මේ ටික මැනේජ් කරගන්න. ඊළඟට ඔන්න ඔය දේ වගේ දේවල් හිතන්න ඕනේ. ඊළඟට මේකේ තියෙන තව අපි අර කලින් කතා කරපු දේවල් එක්ක තියෙන තව විශේෂම දෙයක් තමයි ඔයා ප්‍රෝග්‍රැමර් කෙනෙක් විදිහට ඉස්සරහට යනවා නම් ඒත් ඔයා තීරණය කරන්න ඕනේ ඇයි අපි ප්‍රෝග්‍රෑමින් පාර්ට් එක සිලෙක්ට් කරන්න ඕනේ. මේකත් එක්ක අපි ඉස්සරහට ගියොත් අපිට මොනවද ලැබෙන්නේ? අපේ පර්සනල් ලයිෆ් එකට වගේම අපේ ජොබ් එක ඇතුලේදී අපේ මොනවද අපිට යන්න පුළුවන් සක්සස් වෙන්න පුළුවන් අපේ ගෝල්ස් මොනවද අපිට අචීව් කරන්න පුළුවන්ද කියන දේවල් වගේ දේවල් බලන්න ඕනේ. ඉතින් එතනත් මම ඔයාලට සරල පැහැදිලි කිරීමක් මෙන්න මේ විදිහට කරන්නම්. එතකොට මෙතන මම මේ විදිහට අරගෙන තියෙනවා මේ Indeed කියන වෙබ්සයිට් එක. එතකොට ෂෙයා වෙනවනේ. Indeed කියන වෙබ්සයිට් එක. එතකොට මෙතනදී ඔයාලට පේනවා මේ මම මෙතන Python developer කෙනෙක්ගේ salary එක කොහොමද කියන එක ගැන තමයි බලලා තියෙන්නේ. ඔයාලට පේනවා මෙන්න මේ salary එක මෙයාට generate වෙන්නේ year එකට. ඒ කියන්නේ yearly කොහොමද මෙයාට annually මෙයාට මේ payment එක ලැබෙන්නේ කියන එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට වෙබ්සයිට්ස් වලට ගිහලා මේව චෙක් කරගන්න. දැන් අපි සරලව බලමු මෙන්න මේ තියෙන මෙයාට මේ annually ලැබෙන payment එක monthly කොහොමද මෙයාට generate වෙන්නේ කියලා. දැන් එතන මේ බලන්න මේ තියෙන්නේ මම ඒ අදාළ payment එක අපි rupees වලට convert කරගෙන බලමු කොහොමද ලැබෙන්නේ කියලා. මෙන්න මේ ලැබෙන amount එක මම මේක පොඩ්ඩක් zoom කරලා ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ තියෙන amount එක අපිට zoom වෙනවද? No. හරි. එහෙනම් අපි බලමු. හරි. එතකොට මෙන්න මේ අපිට තියෙන amount එක අපිට පුළුවන් මේක මෙන්න මේ විදියට 12න් බෙදාගෙන බලන්න අපිට monthly කොහොමද මේ අදාළ payment එක ලැබෙන්නේ කියලා.
එතන මෙන්න මේ වගේ amount එකක් තමයි තිබුණේ. ඉතින් අපිට පුළුවන් මේක year එකේ තියෙන month ගානින් divide කරලා බලන්න කොහොමද මේ programmer කෙනෙක්ට සරලව මේ ලැබෙන payment එක කියලා. ඒකට ඔයාලට පේනවා monthly යාට 3 millions වගේ ඊටත් වැඩි salary එකකට ගිහිල්ලා තියෙනවා monthly. එතකොට මීටත් වැඩිය salaries වලට යන්න පුළුවන් ඔයාලගේ skill එකත් එක්ක. එතකොට ජොබ් අපි සාමාන්‍යයෙන් මම අර කලින් කිව්වා වගේම අපිට මොනවා හරි ෆීල්ඩ් එකක් අපි ඉස්සරහට යන්න තෝරනවා නම් එතකොට අපි හැම වෙලාවෙම බලන්න ඕනේ ඒක ඇතුළේදී අපිට සැටිස්ෆැක්ෂන් එකක් තියාගෙන වැඩ කරන්න පුළුවන්ද කියන දේ. ඉතින් ඒක හැම වෙලාවෙම දැන් වර්තමානයේ තියෙන තත්ත්වයට එක ගොඩක් වෙලාවට තීරණය වෙනවා අපි මේකත් එක්ක අපි achieve කරන දේවල් මොනවද කියන එක. ඉතින් මෙන්න මේ දේවල් ගැන ඔයාලට සැලකිලිමත් වෙන්න කියලා මතක් කරනවා. ඉතින් අද දවසේදී ඇත්තටම අපිට මෙන්න මේ කාරණා ටික තමයි කතා කරන්න තිබුණේ මේ සුහුරු පැය කියන සෙෂන් එකේ යටතේ. ඉතින් මම හිතන්නේ මම මේට අදාළව අද කතා කරන්න තියෙන කරුණු ටික කතා කරලා අවසానයි. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් ඒක චුට්ටක් අපිට කතා කරන්න. මැඩම් මේ කෝස් එකේ ඩියුරේෂන් එක කොච්චරද දැන් පටන් ගත්ත දවසේ ඉඳන් කොයි කාලයක් ඇද්දිද ඉවර කරන්න ඕන? මම හිතන්නේ සුහුරු සර ටීම් එක මම හිතන්නේ දැනුවත් කිරීමක් කරાવી කොහොමද කෝස් එකට එන්රෝල් වෙන්නේ සහ මේක කොහොමද කරගෙන යන්නේ කියලා කොහොමදත් මේක පැය 5ක වගේ සෙෂන් එකක් තමයි රෙඩි වෙලා තියෙන්නේ. එතකොට ඒක යූසර් කෙනෙක් ඒ කියන්නේ රෙජිස්ටර් වෙන ස්ටුඩන්ට් කෙනෙක් එයා ඒකට වැය කරන මේ කාල වේලාව ඒවත් එක්ක මේක ඇත්තටම තීරණය වෙනවා. එතකොට මේක සුහුරුසර ටීම් එකෙන් ඇත්තටම මේක කොහොමද යන්නේ කියන එක ගැන හොඳ පැහැදිලි කිරීමක් ඉස්සරහදී කරයි. මම දැනුවත් වුණු විදියට මේකේ ඇතුළේදී මේක ගෲප් එකක් තියෙනවා කියලා කිව්වා WhatsApp එකත් එක්ක. ඉතින් ඒක හරහා දැනුවත් කිරීම සියල්ල සිද්ධ කරනවා කියලා තමයි මට දැනුම් දුන්නේ ඉතින්. Thank you. හරි මැඩම් 75 days කියලා මේ chat එකට දාලා තියෙනවා. හරි. ඕකේ. ඒකත් එක්කම ඔයාලට වෙන ප්‍රශ්න තියෙනවා නම් ඒක අහන්න අපි බලමු. හරි. කට්ටියට ගැටලු තියෙනවා WhatsApp groups වලට join වෙන්නේ කොහොමද කියන එක මං හිතන්නේ ඔයාලට දැනුවත් කිරීමක් කරයි අපිට මෙතන සුහුරුසර අපේ ඉන්න කෙනෙක් හරි මම හිතන්නේ සුහුරුසර ටීම් එකෙන් ඔයාලට ඊට අදාළ ලින්ක්ස් ඒ දේවල් ලැබුණා මම හිතන්නේ ඔයාලට ඒකත් එක්ක පුළුවන් ඒ ලින්ක්ස් වලට ගිහිල්ලා ඔයාලට groups වලට සම්බන්ධ වෙන්න සහ ඒ අවශ්‍ය දැනුවත් කිරීම ලබා ගන්න. ඉතින් මේ කෝස් එකට ඔයාලා සම්බන්ධ වෙන්න වෙලා ඉවරලා මේ අදාළ දේවල් ටික ෆලෝ කරගෙන යන්න කියලා මතක් කරනවා. ඒකම තමයි දැන් මේ කෝස් එක කරගෙන යනකොට ඔයාලට කොතන හරි මොන හරි ගැටලුවක් ඇති වෙනව නම් ඔයාලට පුළුවන් සුරසර ටීම් එකට ඒ අදාළ ප්‍රශ්නය යොමු කරන්න. එතකොට ඒ හරහා ඔයාලට අවශ්‍ය සොලියුෂන් එහෙම නැත්නම් ඊට අදාළ පිළිතුරු එහෙම නැත්නම් ඊට ඒ අදාළ විසඳුමක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඔයාලගේ group එකට අදාළ link එක chat එකට add කරලා තියෙනවා. ඒක හරහා ගිහිල්ලා ඔයාලට පුළුවන් group එකට join වෙන්න. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය දැනුවත් කිරීම ලැබේ. හරි. වෙන මොනවා හරි ඔයාලට දැනගන්න තියෙනවා නම් ඒක chat එකට දාන්න මේ යොමු කරන්න. ඒත් එක්කම ඔයාලට දැන් group එකක් තියෙන නිසා මම හිතන්නේ group එක ඇතුළේදී ඔයාලට අවශ්‍ය ප්‍රශ්න කතා කරලා අවශ්‍ය විසඳුම් ලබා ගන්න පුළුවන් වෙයි. ඉතින් මම හිතන්නේ ඔයාලට තියෙන ගැටලු යොමු කරලා ඉවරයි කියලා මම හිතනවා. ඉතින් අද දවසේදී මේ සෙෂන් එකත් එක්ක සම්බන්ධ වුණාට හරි.
අද දවසේ මේ සෙෂන් එකත් එක්ක සම්බන්ධ වුණාට ඔයාලගේ සහයෝගය මේ වෙනුවෙන් දැක්වුවාට ඔයාලා සියලු දෙනාටම බොහොම ස්තුතියි. ඒකකම මේ සෙෂන් එක අපි මෙතනත් එක මගේ පැත්තෙන් තියෙන සෙෂන් එකේ අවසන් කරනවා. ඉතින් මම හිතන්නේ සුහුරු සර ටීම් එකට මම බාර දෙනවා මේ මීටින් එක තවදුරටත් කන්ටිනියු කරන්න. බොහොම ස්තුතියි. Thank you සුරංගී හොඳ informative session එකක් කරාට මම හිතන්නේ හැමෝටම basic idea එක හම්බුනා ඇති Python ගැන කොහොමද programming languages සහ ඒ කොහොමද helpful වෙන්නේ කියලා. මේ අපි සෝර්සරෙන් අපි courses උත් කරනවා Python course ඒක start වෙන්නේ මේ මාසේ 30 වෙනිදා 30th. හැබැයි enrollments open කරලා තියෙන්නේ මං chat එකේ share කරලා තියෙනවා අපේ courses වල link සහ අපේ WhatsApp group links. ඒක click කරලා ඔයගලන්ට අපේ courses වලට සම්බන්ධ වෙන්න පුළුවන්. වෙන මොකක් හරි issue එකක් හරි නැත්නම් මොකක් හරි questions තිබ්බොත් අනිවාර්යෙන් අහන්න. මේ form fill කරන්න අනිවාර්ය feedback form එකයි අපේ course page link උත් click කරලා ඔයගලන්ට normally course වලට register වෙන්නත් පුළුවන්. වෙන මොකක් හරි doubt එකක් තියෙනවා අනිවාර්යෙන් අහන්න chat එකේ. අපි තව විනාඩි 5ක් වගේ ඔයගලන්ට දෙන්න වෙන මොකක් හරි doubt එකක් තිබ්බොත් එහෙම නැත්නම් අපිට wrap up කරන්න පුළුවන්. chat එකේ හරි නැත්නම් voice එකේ හරි ඔයගලන්ට ප්‍රශ්න අහන්න පුළුවන් course එක ගැන. හරි එක්කෙනෙක් අහලා තිනවා course එකේ email verification එක ආවේ නැහැ කියලා. email verification normally spam නැත්නම් ඔයගලන්ගේ junk email folders වලට තමයි ඇවිල්ලා ඇත්තේ. එහෙමත් ඇවිල්ලා නැත්නම් අපිට WhatsApp එකේ issue එක දාන්න අපි ඒක විසඳලා දෙන්නම්. වෙන මොකක් හරි issues තියෙනවද?